අපි ගෙදර ගිහිල්ලා මොනවා හරි කමු. මහත්තයා 98 කනුව ගාවට වෙනකන් යන්න පුළුවන්ද? හා නගින්නකෝ. සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ බලාවිත් සිතුම් සියොතුම් සිනිදු ඇතිරිල්ලේ අම්මේ තාංගිට කොහොමද පුතේ දැන්? තාම අඩු නෑ අම්මේ. අපි මේ බෙහෙත් අරන් යන ගමන්. දොස්තර මහත්තයා මොකක්ද කිව්වේ පුතේ? සාප්පුවෙන් ගන්න කියලා බෙහෙත් වගේක් ලියලා දුන්නා අම්මේ. අතේ සල්ලි තියෙනවද පුතේ? සල්ලි නෑ අම්මේ. මහත්තයාට ගොඩාක් පිං. බුදු සරණයි මහත්තයා. සාප්පුවෙන් ගන්න කියලා බෙහෙත් වගේක් ලියලා දුන්නා. අතේ සල්ලි තියෙනවද පුතේ? සල්ලි නෑ අම්මේ. සල්ලි නෑ අම්මේ. පුතේ ඔයාගේ බෝනිකර ගොඩාක් බඩකිනිද? මේ උණත් හැදිලා. මෙයාට කැම ටිකක් කවලා අපි ගිහින් බෙහෙත් ටිකක් අරන් දෙමු. ඔබ එක හැන්දෑවක යාළුවොත් එක්ක සිනාසමින් බොන එක මත්පැන් වීදුරුවක මිල පිළිකාවෙන් මැරි මැරි උපදින මේ වගේ අහිංසක දරුවෙකුගේ මුළු ජීවිතේම වටිනාකම වෙන්න පුළුවන්.